හායි ඔයාලා හැමෝටම සුබ දවසක්. වේම නේද දැන් මං කරන්න යන දේ. අද අන්බොක්සින් එකක් කරන්න යන්නේ. මම ඊය දවසක වේරි ඇප් එකෙන් ඔන්ලයින් shopping කරා. ඒ ඕඩර් එක අද තමයි ලැබුණේ මට. ඉවසිල්ලක් නැතුව දැන් බලාගෙන ඉන්නේ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මං ඕඩර් කරේ මොනවද කියලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙන්නේ නිට ජම්පර්ස් ටික. එංගලන්තයේ ඉන්න අපිට මේ දවස්වල වින්ටර් එක නිසා නිට ජම්පර්ස් ටිකක් ඕඩර් කරන්න ඕන කියලා මම හිතුවා. ඉතින් මම කලර්ස් 3කින් නිට ජම්පර්ස් 3ක් ඕඩර් කරා. දැන් අපි එකින් එක අරගෙන බලමුකෝ. රෙඩ් කලර් නිට ජම්පර් එක නම් ගොඩක් හොඳට තියෙනවා. ඇත්තටම ලස්සනයි නේද? සයිඩ් බටන් අල්ලලා ඇත්තටම හොඳයි. මේ තියෙන්නේ මං ආසම පින් කලර් නිට ජම්පර් එක. මම මේක ගොඩක් ආසාවෙන් ඕඩර් කරේ. වේරි ඇප් එකේ ඩිස්ක්‍රයිබ් කරලා තිබුණ විදිහටම මේ ජම්පර් එක තියෙනවා. ඇත්තම කිව්වොත් මේ ජම්පර් එක ගොඩක් වටින පෙනුමක් තියෙනවා. මේ තියෙන්නේ මෙරුන් කලර් ජම්පර් එක. මේකත් ගොඩක් හොඳට ඇති කියලා හිතනවා. ඒකත් ගොඩක් ලස්සනයි. ඒ වගේම උණුසුම හුඟක් රඳා පවතින මැටීරියල් එකක් කියලත් කියන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ මොකක්ද? ඇත්තටම මොකක්ද මේ බොක්ස් එක? මේකේ ඇතුළේ තියෙන්නේ මොනවද? මම අන්බොක්ස් කරනකම් ඔයාලා ගෙස් කරන්නකෝ. අපි දැන් එළියට අරගෙන බලමුකෝ මේකේ මොකක්ද තියෙන්නේ කියලා. වව්! මම ආසාවෙන්ම බලාගෙන හිටපු පර්ෆියුම් එක තමයි මේ DKNY පර්ෆියුම් එක. ඊළඟට තියෙන බොක්ස් එක මොකක්ද කියලා බලමුකෝ. මේ බොක්ස් එක ඇතුළේ තියෙන්නේ මොකක්ද කියලා මං අන්බොක්ස් කරනකම් ඔයාලා ගෙස් කරන්නකෝ. ඇත්තටම මොකද්ද මේක ඇතුළේ තියෙන්නේ? හිතා ගන්නවත් බැහැ නේද? මම නම් දන්නවා ඉතින්. මම අන්බොක්ස් කරගෙන යමුකෝ. මේකත් අනිත් දේවල් වගේම හොඳට වටිනාකමින් ඇති කියලා මම හිතනවා. ඉක්මනට එළියට ගමුකෝ. මොකද්ද තියෙන්නේ කියලා බලන්න. බලාගෙන ඉන්නකෝ ඔයාලා. මෙන්න මේ ටොයි එක තමයි මේක ඇතුලේ තිබිලා තියෙන්නේ. ලස්සනයි නේද? මේ බලන්නකෝ. මොන්ස්ටර් ට්‍රක් එකක්. හොට් වීල්ස් මොන්ස්ටර් ට්‍රක් එකක්. ඒක නම් ඇත්තටම ලස්සනයි. ලස්සනයි විතරක් නෙවෙයි. මං ගෙවපු ගානකට ගොඩක් වටිනවා. ඒ වගේම හොඳ පෙනුමක් තියෙනවා මේක. ඊළඟට මොකද්ද මේ තියෙන්නේ? මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ? මටත් හරියට මතක නැහැ මේක මොකක්ද කියලා. දැන් මතක් වෙන්නේ. මේ තියෙන්නේ මං ඕඩර් කරා කිචන් ස්කේල් එක. මොකද මගේ තිබුණු කිචන් ස්කේල් එක කැඩිලා තිබුණා ගිය දවස්වල. ඉතින් මම හිතුවා මේ වගේ කිචන් ස්කේල් එකක් ඕඩර් කරන්න ඕන කියලා. මේකත් මම හිතුව විදිහටම වගේ තියෙනවා. හස්බන්ඩ් තමයි කිව්වේ මේ කිචන් ස්කේල් එක සෝල්ට් බ්‍රෑන්ඩ් එකකින් ඕඩර් කරන්න කියලා. සෝල්ට් බ්‍රෑන්ඩ් එක කියන්නේ ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා තමයි යා කිව්වේ. කිචන් ස්කේල් එකට අවුරුදු 15ක ගැරන්ටියක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.